අපේ අන්ත්‍රවල ජීවත් වෙන බැක්ටීරියාවල කාර්යය මොකක්ද කියලා ඇහුවොත් ආහාර ජීර්ණයට උදව් වීම, විවිධ විටමින් වර්ග නිපදවීම වගේ පිළිතුරු ලැබෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මෑතකදී කළ බොහෝ පර්යේෂණ වලින් තහවුරුලා තියෙනවා මේ බැක්ටීරියාවල ක්‍රියාකාරීත්වය අන්ත්‍රවලට පමණක් සීමා නොවි අපට ඇතිවන නොයෙක් මනෝභාවයන්ට සහ හැඟීම් වලටත් බලපෑම් කරන බවට. මේ ආන්ත්‍රික ශුද්‍රජීවීන් විවිධ රසායනික සංයෝග බොහොමයක් නිපදවනවා. මේවා අතරින් ඩෝපමින්, ගැමා ඇමයිනෝ බියුට්‍රික් ඇසිඩ් සහ ප්‍රධාන වශයෙන් සෙරටොනින් වැනි ස්නායු සම්ප්‍රේක්ෂක රසායනික අඩංගු වෙනවා. ස්නායු සම්ප්‍රේක්ෂක කියන්නේ මොළය හා ශරීරයේ අනෙක් කොටස් අතර පණිවිඩ හෝමාරු කරන රසායනික ද්‍රව්‍ය. ඒවා ස්නායු සෛල එහෙම නැත්නම් නියුරෝන අතර සංඥා හෝමාරු කිරීමෙන් මෙම ක්‍රියාවලියට දායක වෙනවා. ඔබගේ හදවතට ස්පන්දනය වීමටත්, පෙනහළු වලට සූස්ම ගැනීමටත්, ආමාශය හා අන්ත්‍රවලට ආහාර ජීර්ණයටත් මොළයෙන් පණිවිඩ ලබා දීමට උදව් කරන්නේ ස්නායු සම්ප්‍රේක්ෂක. මේ ස්නායු සම්ප්‍රේක්ෂක අපේ සිරුරේ ක්‍රියාකාරීත්වයට ඇති කරන්නේ මොන ආකාරයේ බලපෑම්ද කියලා විද්‍යාඥයින් සොයා බලමින් සිටිනවා. ස්නායු සම්ප්‍රේක්ෂක නියමිත ප්‍රමාණ වලින් සමතුලිතව නොතිබූ විට මතක ශක්තිය, නිින්ද, අවධානය යොමු කිරීමට ඇති හැකියාව, සිත යම් කාර්යයක් සඳහා එක්තැන් කිරීම කෙරෙහි ගැටලු ඇති කරනවා. ඔබට ධනාත්මක පෙළඹවීම ඇති කිරීමට ඩොපමින් නම් ස්නායු සම්ප්‍රේක්ෂකයට හැකියි. ඔබගේ අවධානය හා ඵලදායී බව වැඩි කිරීමට මේ උපකාරී වෙනවා. සෙරටොනින් මගින් විවිධ මනෝභාවයන් හා නිින්ද පාලනය කරනවා. ඉගෙනීම ආශ්‍රිත කටයුතු වලදීත් මේ වැදගත් වෙනවා. ගැමා ඇමයිනෝ බියුට්‍රික් ඇසිඩ් වලට හැකි ඔබව සතුටින් හා සැහැල්ලුවෙන් තැබීමට. අපේ දේහයේ සෙරටොනින් වල 90% හා ඩොපමින් වලින් 50% නිපද වෙන්නේ ආහාර මාර්ගයේ අන්ත්‍ර ආශ්‍රිතවයි. මෙම සෙරටොනින් නිෂ්පාදනය සඳහා අදාළ සෛල ප්‍රේරණය කිරීමට ආන්ත්‍රික බැක්ටීරියා ක්‍රියා කරනවා. පසුගිය දශකය තුළ සිදු කර ඇති අධ්‍යයන වලින් පෙනී ගොස් ඇත්තේ අන්ත්‍ර ආශ්‍රිතව ජීවත් වන ට්‍රිලියන 100කට අධික ශුද්ධජීවී සමූහය මගින් ආහාර රුචිය, හැඟීම් පාලනය මෙන්ම මතක ශක්තිය හා ඉගෙනීමටද බලපෑම් කරන බවයි. එපමණක් නෙවෙයි, මානසික හා ස්නායු ආබාධ ඇතිවීමට ඇති අවදානමද අඩු වැඩි කිරීමට මොවුන්ට හැකියි. මේ නිසා ශරීරයේ හිතකර රසායනික ද්‍රව්‍ය නිපදවන බැක්ටීරියා සහිත ආහාර අනුභව කිරීමෙන් ඔබට ඇතිවන ඍණාත්මක හැඟීම් අවම කර ගැනීමටත්, ඊට අමතරව තවත් වාසි රැසක් ලබා ගැනීමටත් හැකිවන බව පර්යේෂකයින් පෙන්වා දෙනවා. නැවුම් එළවලු හා පළතුරු, ප්‍රෝබයෝටික්, යෝගට්, පැසීමට ලක් කරන ලද ටෝෆු, මිදවූ කිරි මේ ආකාරයේ ආහාර වලින් කීපයක්. මීට අමතරව සුදුළු උණු, කෙසෙල්, කෙඳි සහිත ආහාර ආදිය ආහාරයට ගැනීමෙන් මෙම හිතකර බැක්ටීරියා වර්ධනය කර ගැනීමට පුළුවන්. ආන්ත්‍රික බැක්ටීරියා පිළිබඳව සිදු කරන අධ්‍යයන හා පරීක්ෂණ මගින් මන්ද මානසිකතාව, විෂාදය වැනි රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ක්‍රම සොයා ගැනීමට හැකිවනු ඇති බව මේ පිළිබඳ පර්යේෂණ පවත්වන විද්‍යාඥයින් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඉතින් මෙවන් අලුත් තොරතුරු සමග තවත් දවසක හමු වෙමු. මේ වගේ තොරතුරු දැනගන්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.